ඕගොල්ලෝ වෙරෝනිකා කියන හොල්මන් ෆිල්ම් එක බලලා තියෙනවද? මේ චිත්‍රපටියට පාදක වුණේ ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරයේ ඇත්තටම සිද්ධ වුණු අద్భుත සිදුවීමක් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද කියන්න යන්නේ ස්පාඤ්ඤ පොලිස් වාර්තාවල පවා අద్భుත සිදුවීමක් විදිහට නිල වශයෙන් වාර්තා වුණ වලේකස් කේස් ගැන. කතාව පටන් ගන්න 1990 අවුරුද්දේ. කන්සෙප්ෂන් ගුටියාරෙස් කියන කාන්තාවගේ තාත්තා ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරයේ රෝහලක මරණාසන්නව ඉන්නවා. ඉතින් මේ කන්සෙප්ෂන් ගුටියාරෙස් කියන කාන්තාව යනවා රෝහලට. තමන්ගේ ළමයි එක්ක තමයි යන්නේ. එස්තෙෆානියා කියන්නේ මේ කාන්තාවගේ වැඩිමල් දුව. එස්තෙෆානියාට වයස අවුරුදු 17යි. කොහොම හරි මේ පවුලේ අයට මේ සීයා එක්ක පොඩි ප්‍රශ්න වගේකුත් තිබිලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මෙහෙම රෝහලට ගියාම මේ සීයා තමන්ගේ අවසන් මොහොතේදී එස්තෙෆානියාට රහසෙන් මෙන්න මෙහෙම කියනවා. මට මේ ආත්මෙදී උඹලට කරදරයක් කරන්න බැරි වුණොත් මම ලබන ආත්මෙදී හරි උඹලට කරදර කරනවා. ඊට පස්සේ මේ පුද්ගලයා මිය යනවා. මේ සිද්ධියෙන් මාස කිහිපයකට පස්සේ එස්තෙෆානියාගේ යාළුවෙක්ගේ පෙම්වතෙක් බයික් අනතුරකින් මිය යනවා. ඊට පස්සේ එස්තෙෆානියයි අර පෙම්වතා මිය ගියපු යාළුවයි තව යාළුවෝ කිහිප දෙනෙකුත් එක්ක ඉස්කෝලේ ඉන්ටර්වල් එක වෙලාවේ බාත්රූම් එක ඇතුලේදී මේ මැරුණු පෙම්වතා එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒකට පාවිච්චි කරන්නේ වීජි බෝඩ් එකක්. වීජි බෝඩ් කියන්නේ ඉංග්‍රීසි අකුරු ඉලක්කම ලියපු බෝඩ් එකක් පාවිච්චි කරලා මැරුණු ආත්ම එක්ක කතා කරන ක්‍රමයක්. ලංකාවේ අපි කාසි භූතය කියලා හඳුන්වන්නේත් මේ ක්‍රමයම තමයි. ඉතින් කොහොම හරි මේ කට්ටිය බාත්රූම් එකේ ඔය වීජි බෝඩ් එක පාවිච්චි කරද්දි බාත්රූම් එකට ආපු ගුරුවරියක් මේක දැකලා කේන්තියෙන් මේ බෝඩ් එක දෙකට කඩලා දානවා. ඒ වෙලාවේ බෝඩ් එක ඇතුලේ නමුතු දුමක් පිට වුණු බවත් ඒ දුම එස්තෙෆානියාගේ නහයට ඇතුළු වුණු බවත් තමයි කියන්නේ. ඊට පස්සේ තමයි හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නේ. එස්තෙෆානියා කියන්නේ සතුටින් ක්‍රියාශීලීව හිටපු කෙනෙක්ලු. ඒත් එස්තෙෆානියා ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. නිතරම තනියම ඉන්න හදනවා. සමහර වෙලාවට ඇඟ දරදඬු වෙලා කටින් පෙන දාලා ඇස් උඩ යනවා. මේ කාලෙදී එස්තෙෆානියාට නිින්ද යන්නේ නැති ප්‍රශ්නකුත් තිබිලා තියෙනවා. හීනෙන් බය වෙලා ඇහැරෙනවා. හීනෙන් විතරක් නෙමෙයි ඇහැරිලා ඉද්දිත් ඔළුව නැති හෙවණැලි වගේ මනුස්ස රූප පේන්න ගන්නවා. මේ හෙවණැලි එස්තෙෆානියාට රහසින් කතා කරලා කියනවලු අපේ පස්සෙන් එන්න කියලා. සමහර වෙලාවට එස්තෙෆානියා ඔහේ බලාගෙන ඉන්නවලු තනියම ඉඳගෙන. තනියම hina වෙනවලු. ඒ වගේම එස්තෙෆානියා කියලා තියෙනවා තනියම ඇවිදිද්දි එයාගේ නම කියලා කතා කරන කටහඬවල් ඇහෙනවා කියලා. සමහර වෙලාවට එස්තෙෆානියා තේරෙන්නේ නැති භාෂාවකින් මොනවද මුමුණනවලු. අසාමාන්‍ය සද්ද පිට කරනවලු. එකපාරක් ගොඩක් තරහින් පවුලේ අයට පහර දෙන්න පටන් ගත්තලු. ඊට පස්සේ සිහිය නැති වෙලා ඇදගෙන වැටුණලු. සිහියාවම උන දේ මතක තිබිලත් නැහැ. එස්තෙෆානියව රෝහල් කිහිපයකටම අරන් ගියත් එස්තෙෆානියට තියෙන ලෙඩේ මොකක්ද කියලා හරියටම හොයාගන්න බැරි වෙනවා. එස්තෙෆානියට තිබුණු සමහර රෝග ලක්ෂණ අපස්මාර රෝගයට සමාන වුණත් හරියටම රෝගය මොකක්ද කියලා හොයාගන්න වෛද්‍යවරුන්ට බැරි වෙනවා. වෛද්‍යවරු සැක කරේ එස්තෙෆානියට තියෙන්නේ අපස්මාරය කියලා. ඒත් මේ වගේ වයසකදී එකපාරට අපස්මාරය හැදෙන්න හේතුව මොකක්ද කියලා වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි වෙනවා. මානසික බිඳවැටීමක් වෙලා කියලා සමහර විශේෂඥයෝ කිව්වා. එස්තෙෆානියට අමනුෂ්‍ය බලවේගයක් ආවේශ වෙලා ඇති කියලා සමහරු හිතුවා. මේකට එස්තෙෆානියාගේ මියගිය සීයාත් සම්බන්ධ ඇති කියලා සමහරු කිව්වා. හේතුව මොකක් වුණත් එස්තෙෆානියාගේ මේ දුක් විඳීමට පිළියමක් කාලඟවත් තිබ්බේ නැහැ. මාස ගාණක් එස්තෙෆානියා මේ භයානක සිදුවීම් වලට මුහුණ දුන්නා. තත්ත්වය එන්න එන්නම දරුණු වුණා. අන්තිම කාලෙදී එස්තෙෆානියා කියලා තියෙනවා එයාට පේන අඳුරු සෙවණැලි වගේ රූප එයාට ඒගොල්ලෝ එක්ක යන්න කතා කරනවා කියලා. 1991 ජූලි 14 වෙනිදා මාස ගාණක් විඳවපු එස්තෙෆානියා මිය යනවා. වෛද්‍ය වාර්තා කිව්වේ හුස්ම හිරවීමක් කියලා. හැබැයි ඇත්තම භීෂණය පටන් ගන්නේ එස්තෙෆානියා මිය ගියාට පස්සේ. එස්තෙෆානියා මිය ගිහිල්ලා දවස් කිහිපයක් ගත වුණාට පස්සේ පවුලේ අයට ඇහෙන්න ගන්නවා එස්තෙෆානියාගේ කාමරෙන් තට්ටු කරන සද්ද. එස්තෙෆානියාගේ අම්මා කාමරේ දොර ඇරලා බලද්දි එස්තෙෆානියාගේ කාමරේ තිබුණු බඩු කාමරේ පුරාම විසි කරලා දාලා තියෙනවා දකිනවා. රෑ වෙනකොට වයසක මිනිහෙක් hina වෙන සද්දයකුත් ඇහෙන්න ගන්නවා. බාත්රූම් එකෙනුත් කටහඬවල් ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම බාත්රූම් එකේ උෂ්ණත්වයත් සැරින් සැරේ අසාමාන්‍ය විදියට වෙනස් වෙන්න ගන්නවා. එක දවසක් එස්තෙෆානියාගේ තාත්තා එස්තෙෆානියාගේ මල්ලි එක්ක කාමරේ සෙල්ලම් කර කර ඉන්නවා. එකපාරට ළමයාව ඉස්සිලා කාමරෙන් එළියට විසි වෙලා තියෙනවා. සමහර වෙලාවට බිත්තිවලට තට්ටු කරන සද්ද ඇහෙනවලු. දොරවල් ඉබේම ඇරෙනවලු ඇහෙනවලු. ලයිට් ඉබේම පත්තු වෙලා නිමෙනවලු. එකපාරක් එස්තෙෆානියාගේ අම්මයි තාත්තයි විසිට කාමරේ දොර වහලා දොර ඇරෙනවට සෝෆා එකකුත් තියලා තියෙනවා. එකපාරටම ආපු අසාමාන්‍ය ලොකු හුළඟක් නිසා සෝෆා එකත් අල්ලු කරගෙන දොර ඇරිලා තියෙනවා. මෙතෙන්දි රාක්කේ තියලා තිබුණු එස්තෙෆානියාගේ ෆ්‍රේම් කරපු ෆොටෝ එකකුත් බිම වැටිලා තියෙනවා. එස්තෙෆානියාගේ අම්මා ඒ ෆොටෝ එක හිඳගත්තම ෆ්‍රේම් කරලා තිබ්බ ෆොටෝ එක ඇස්සේ එස්තෙෆානියාගේ මූණ තියෙන කොටස ගිනි අරන් තියෙනවා. ඒක දැකපු එස්තෙෆානියාගේ අම්මට හයියෙන් කෑ ගැස්සිලා තියෙනවා. අතට දැනුණු රස්නේ නිසා ෆොටෝ එකත් ආපහු බිමට වැටිලා තියෙනවා.
ඒ වගේම මේ පවුලේ අයට රැයට පේන්න අරන් තියෙනවා එක එක අමුතු අසාමාන්‍ය ජීවීන් ඇඳවල් වටේ බඩ ගන්නවා. එස්තෙෆානියාගේ නංගි කියලා තියෙනවා එකපාරක් කළු පාට අමුතු සතෙක් ඒගොල්ලෝ හිටපු දිහාවට බිම දිගේ ඇදි ඇදි එනවා දැක්ක කියලා. මේ අద్භූත සිදුවීම් වලින් හොඳටම බය වෙලා හිටපු ගුටිආරෙස් පවුල මේ දේවල් වලින් බේරෙන්න මේ දේවල් සම්බන්ධ විශේෂඥයන්ගෙන් ආගමික පූජකයන්ගෙන් වගේම මනෝවෛද්‍යවරුන්ගෙනුත් උදව් අරගෙන තියෙනවා. එකපාරක් මේ ගෙදරට ප්‍රවෘත්ති වාර්තාකාරයෝ පිරිසකුයි භූත ගවේෂකයෝ පිරිසකුයි ඇවිල්ලා තියෙනවා. එක ගවේෂකයෙක්ට මෙතෙන්දී එස්තෙෆානියාගේ සීයාගේ ආත්මය ආවේශ වුණාලු. ඒ ගවේෂකයා කියලා තියෙන විදියට මේ පවුලට මේ කරදර කරන්නේ එස්තෙෆානියාගේ මැරුණු සීයාගේ ආත්මෙලු. ඒ වගේම එස්තෙෆානියාගේ ආත්මේ සීයාගෙන් පවුල බේරගන්න උත්සාහ කරනවලු. මේ අවස්ථාවේදී අමනුෂ්‍ය ආත්මවල කටහඬවල් රෙකෝඩ් කරන්න තියපු උපකරණයකට කාන්තා කටහඬක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ කටහඬෙන් කියන්නේ සීයාගෙන් පරිස්සම් වෙන්න කියලා. කොහොම වුණත් කිසි කෙනෙක්ට මේ අමනුෂ්‍ය කරදරය ඉවර කරන්න බැරි වෙනවා. අන්තිමට එස්තෙෆානියාගේ තාත්තා 1992 නොවැම්බර් 27 වෙනිදා රෑ පොලිසියට කෝල් කරනවා. එදා ගොඩක් සීතල රාත්‍රියක් වුණත් පොලිස් පරීක්ෂක හෝසේ නෙග්‍රි සහ තවත් පොලිස් නිලධාරීන් 3 දෙනෙක් මේ ස්ථානයට එනකොටත් ගුටිආරෙස් පවුල ඉඳලා තියෙන්නේ ගෙදරින් එළියේ. පොලිසිය ආවම ගේ පෙන්නන්න තමයි ආයි ගෙදරට ගිහිල්ලා තියෙන්නේ. පොලිසිය ඇතුළට ගියාම පොලිස් නිලධාරීනුත් මේ අద్භූත දේවල් දැකලා තියෙනවා. පොලිසිය ගේ ඇතුළට ගියාම කබඩ් එකක දොරක් ඉබේම ඇරුණලු. ගේ ඇස්සේ එක එක තැන්වලින් අසාමාන්‍ය සද්ද ආවලු. ඒත් මේ සද්ද එන්නේ කොහෙන්ද කියලා පොලිසියට හොයාගන්න පුළුවන් වෙලා නැහැ. පොලිස් නිලධාරීන් බාත්රූම් එකට ඇතුල් වුණාම එකපාරට උෂ්ණත්වය අඩු වෙලා අසාමාන්‍ය සීතලක් දැනෙන්න අරන් තියෙනවා. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් දැකලා තියෙනවා ටෙලිෆෝන් එක තියලා තිබ්බ මේසරෙද්දී දුඹුරු පාට පැල්ලමක් ඇති වෙනවා. එස්තෙෆානියාගේ කාමරේ බිත්තියේ හයි කරලා තිබුණු ලී කුරුසෙකුත් ගැලවිලා බිම වැටිලා තිබිලා තියෙනවා. එස්තෙෆානියාගේ නංගි මේ කුරුසේ ඇහිඳගෙන කාමරේ දොරේ හයි කරාලු. එතකොට කුරුසෙට එහා පැත්තෙන් නියපොතු පාරවල් 3ක් මතු වුණාලු. පරීක්ෂක හෝසේ නෙග්‍රි මේ අසාමාන්‍ය සිදුවීම් පොලිස් වාර්තාවෙත් සටහන් කරලා තියෙනවා. මේ සිදුවීම හඳුන්වන්නේ වලේකස් කේස් කියලා. ස්පාඤ්ඤයේ අద్භූත සංසිද්ධියක් විදියට ලේඛනගත කරපු පළවෙනි පොලිස් පරීක්ෂණය විදියට සලකන්නේ මේ සිද්ධිය කියලා තමයි සඳහන් වෙන්නේ. අන්තිමට ගුටිආරෙස් පවුල මේ ගෙදර විකුණලා දාලා අලුත් ගෙදරකට ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි මේ කරදර ඉවර වෙලා තියෙන්නේ. හැබැයි 2006 දී මේ අලුත් ගෙදරදී ගුටිආරෙස් පවුල එක්ක කරපු ටීවී ඉන්ටර්විව් එකකදීත් අමුතු කටහඬක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ අපි තාම පටන් අරන් නැහැ කියලා. ඒත් ඊට පස්සේ නම් ගුටිආරෙස් පවුලට කිසිම මනුෂ්‍ය කරදරයක් වුණා කියලා සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ සිදුවීම පාදක කරගෙන තමයි 2017 තිරගත වුණු වෙරෝනිකා චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වුණ මේ සිදුවීම ගැන කාලයත් එක්ක විවිධ මතවාද ඉදිරිපත් වුණා. එස්තෙෆානියට තිබුණේ මානසික රෝගයක් හරි දැඩි අපස්මාර තත්ත්වයක් හරි වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු විශ්වාස කරනවා. එස්තෙෆානියට ඇහුණු කටහඬවල්, පෙනුණු රූප, අපස්මාරය නිසා එයාගේ ඔළුවේ මැවුණු මායාවන් වෙන්න පුළුවන් කියලාත් මත පළ වෙනවා. වීජි බෝඩ් එකක් පාවිච්චි කරනකොට කාසිය හරි පොයින්ටරය හරි ඉබේම චලනය වෙන්නේ අයිඩියෝමෝටර් ඉෆෙක්ට් කියන මනෝවිද්‍යාත්මක සංසිද්ධිය නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ යටිහිතේ තියෙන බලපෑම නිසා අපේම මාංශපේශී නොදැනුවත්වම කරන චලනයක්. ඒ වගේම 2018 අවුරුද්දේ එස්තෙෆානියාගේ සහෝදරයන් දෙන්නෙක් වෙන රිකාඩෝ සහ මැක්සිමිලියානෝ මේ ගැන වෙනස් හෙළිදරව්වක් කරනවා. ඒ දෙන්න කියන විදියට මේ අద్භූත සිදුවීම් ගොඩක් ඒගොල්ලන්ගේ අම්මා, ඒ කියන්නේ කන්සෙප්ෂන් ගුටිආරෙස් හිතාමතාම සිද්ධ කරපු දේවල්. එස්තෙෆානියාගේ මරණයෙන් පස්සේ ඇති වුණු මානසික කඩාවැටීම නිසා ඇය මේ වගේ අద్භූත දේවල් ගැන දැඩිව විශ්වාස කරන්න පටන් ගත්ත බවත්, ගෙදර බඩු හෙලවීම සහ අමුතු සද්ද ඇති කළේ ඇය විසින්ම බවත්, පස්සේ කාලෙක ඒගොල්ලොත් ඒවට උදව් කළ බවත් මේ සහෝදරයෝ දෙන්න කියලා තියෙනවා. සහෝදරයෝ දෙන්න එහෙම කිව්වත් එස්තෙෆානියාගේ සහෝදරිය මරියානෙලා දිගටම කියන්නේ මේක අමනුෂ්‍ය බලපෑමක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒ වගේම අමතක කරන්න බැරි අනිත් දේ තමයි පොලිස් වාර්තාව. පරීක්ෂක හෝසේ නෙග්‍රි ස්ථිරවම කියන්නේ තමන්ගේ ඇස් දෙකෙන්ම දැකපු ඒ අසාමාන්‍ය සිදුවීම් කිසිම කෙනෙක්ට හොරෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා. ඉතින් මේක ඇත්තටම අමනුෂ්‍ය බලවේගයක්ද නැත්නම් පවුලේ අයගේ මානසික බිඳවැටීම නිසා නිර්මාණය කරගත්ත දෙයක්ද? එහෙමත් නැත්නම් ඔය දෙකේම එකතුවක්ද කියන එක නම් තාමත් අභිරහසයි. ඉතින් ඕගොල්ලෝ මොකද්ද මේක ගැන හිතන්නේ? ඕගොල්ලෝ හොල්මන් විශ්වාස කරනවද? ඕගොල්ලන්ට මේ වගේ අමනුෂ්‍ය සිදුවීම් ගැන, වීජි බෝඩ් ගැන අත්දැකීම් තියෙනවද? කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.